හරි තේජන්ට මාව ඇහෙනවද? ඇහෙනවා සර්. හරි. මම පොඩ්ඩක් කියන්නම් පන්ති ඉන්න දරුවන්ට දැනගන්නත් එක්ක මේ ඊළඟට කියන්න යන ප්‍රතිඵලයේ තියෙන වැදගත්කම. මේ එතකොට ඒකේ වැදගත්කම් කීපයක් තියෙනවා. එක පැත්තක් විතරක් නෙමෙයි තේජානිගේ රිසල්ට් එක විශේෂත්ව ගණනාවක් තියෙනවා. මම මතක් වෙන්න කියන්නම් ඔයාලා දන්නවා මේ වෙද්දී කොළඹ දිස්ත්‍රික්කයේ දෙවනි ස්ථානය අයිලන්ඩ් රෑන්ක් එක විදියට ගත්තොත් සමස්ත දිවයිනේ 4වෙනි ස්ථානය 2025 උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව අංශයේ ලංකාවේ 4වෙනියා කියන්නේ ලේසි රෑන්ක් එකක් නෙමෙයි ගන්න සහ ඒ ඔක්කොම තේජානි කරන්නේ තව දේවල් ගොඩක් එක්ක තේජානිගේ ප්‍රොෆයිල් එක බැලුවොත් එහෙම බලා ගන්න පුළුවන් එයා කරලා තියෙන එක්ස්ට්‍රා කරිකියුලර් දේවල් අමතර වැඩි ඉස්කෝලේ කරලා තියෙන දේවල් වැඩි විස්තර කියන්න ඕනේ මම ප්‍රධාන එක කියන්නම් තේජානි කියයි එයා කරපු අනිත් දේවල් විශාඛ විද්‍යාලයේ සීනියර් ඩෙපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් නැත්නම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විදියට වැඩ කරන ගමන් ඉස්කෝලේ සෑහෙන වැඩ ගොඩක් කරන ගමන් තමයි තේජානි මේ රිසල්ට් එකට එන්නේ. ඒකත් ඊටාම සුවිශේෂී. ඉතින් ඒක නිසා ඔයාලට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙන කතාවක් තේජානිට තියෙන්නේ. ඒ නිසා තේජානි පැහැදිලි කරයි කොහොමද වෙන්නේ කියලා. හරි පුතේ මේ අපි ඉස්සෙල්ලම පොඩ්ඩක් කියමු ඔයාගේ අධ්‍යාපන ගමන කොහොමද දෙන්නේ පොඩි කාලේ ඉඳලා A level වෙනකන් කොහොමද දෙන්නේ සහ මේ A levels වලදී මම ස්පෙસિෆිකලි නංගිලා මල්ලිලා අහපු ප්‍රශ්න ටිකක් තියෙනවා මම ඒ ටික වෙනම අහන්නම් ඊට කලින් අපිට පොඩ්ඩක් කියන්න A levels වෙනකන් ඔයා ආපු අධ්‍යාපන ගමන සහ ඉස්කෝලේදී ඔයා මොන වගේ එක්ස්ට්‍රා කරිකුලර් වැඩද කළේ මේ මම කියපු දෙයට අමතරව ඔයා තව ගොඩක් දේවල් කරා කියලා අපි දන්නවා සහ ඒ දේවල් එක්ක කොහොමද පාසල් ජීවිතයේදී අනිත් දේවල් එක්ක අධ්‍යාපන කටයුතු බැලන්ස් කරගත්තේ? අපි එතනින් පටන් ගමු. තැන්ක් යූ සර් මට කතා කරන්න අවස්ථාව දුන්නට. මම නංගිලමල්ල දන්නවා මම තේජානි නවරත්න. මම ග්‍රේඩ් 6 ඉඳන් 6 to 13 ගියේ කොළඹ විසාක විද්‍යාලයට. මම එක වසර ඉඳන් පහ වසර වෙනකම් කොළඹ 10 ශ්‍රී සංගමිත්තා බාලිකා විද්‍යාලයට තමයි ගියේ. ඒක මගේ ප්‍රයිමරි ස්කූල් එක. ඊට පස්සේ ශිෂ්‍යත්වයට ලකුණු 188ක් අරගෙන කොළඹ විසාක විද්‍යාලයට ඇතුළත් වුණා. එතන ඉඳන් A level වෙනකම්ම ඉගෙන ගත්තේ ඉස්කෝලේ. එතකොට එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් ගැන කතා කරනකොට මම ප්‍රයිමරි ස්කූල් එකේ ඉන්න කාලේ චෙස් කළා. ඊට අමතරව ඒ ඉස්කෝලෙත් ප්‍රිෆෙක්ට් ඊළඟට ඒ ඉස්කෝලෙත් මම DHP ග්‍රේඩ් 5 වලදී. ඊට පස්සේ තව ගායක කණ්ඩායමේ ඒ වැඩත් ඒ ඉස්කෝලෙදිත් කළා. ඊට පස්සේ ග්‍රේඩ් 6 වලින් විසාකයකට ආවම ඒකේ මම ජෙනරල් නොලෙජ් ක්ලබ් එකට ජොයින් වුණා ග්‍රේඩ් 6 ඉඳලම. ඊට පස්සේ ක්විස් ටීම්ස් වල මෙම්බර් කෙනෙක් විදිහට හිටියා සහ සමහර ක්විසස් වලදී ක්විස් කැප්ටන් විදිහටත් ගියා. ඊට පස්සේ ස්පෝර්ට්ස් මීට් වලදී ගොඩක් ස්පෝර්ට්ස් වලට ඇටෙන්ඩ් උනේ. ඒ කියන්නේ ඩ්‍රිල් ස්ක්වොඩ් ඒ දෙක තමයි මම මේන්ලිම කළේ. ඊට පස්සේ ග්‍රේඩ් 10 11 වලදී ඉස්කෝලේ ජූනියර් ප්‍රිෆෙක්ට් ගිල්ඩ් එකේ හිටියා. ඊට පස්සේ O level වලට 9As ඊළඟට A level වලදී සර් කිව්වා වගේ සීනියර් ඩෙපියුටි ස්කූල් කැප්ටන් ඒ වගේම මම ජෙනරල් නොලෙජ් ක්ලබ් එකේ කැපිටල් මාකට් ක්ලබ් එකේ සෙක්‍රටරි විදිහට හිටියා. සයන්ස් ක්විසස් වලටත් සහභාගී වුණා. ඊට අමතරව ග්‍රේඩ් 13 වලදීත් ස්පෝර්ට්ස් මීට් එකේ ස්ක්වොඩ් එක වගේ ස්පෝර්ට්ස් වලටත් ජොයින් වුණා. ඒ ටික තමයි එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් විතර ගොඩක්ම කළේ. ඔව් ඒ කියන්නේ තේජානි දැන් A level කාලෙත් ඔයා සෑහෙන එක්ස්ට්‍රා කරිකුලර් වැඩ කරලා තියෙනවානේ. ඔව් සර්. මමත් ඒක දන්නවා මොකද මේ සමහර දවස් වලට ක්ලාස් එකේ ලයිව් ක්ලාස් එකේ ඉන්න බැරි වෙච්ච දවස් තිබුණා සමහරවිට ඉස්කෝලේ වැඩත් එක්ක මට තියෙන මං අහන ප්‍රශ්නේ තමයි දැන් නංගිල මල්ලයට සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි එයාලට එහෙම එක්ස්ට්‍රා කරිකුලර් වැඩ නැතුවත් සමහර වෙලාවට මේ ලෙවල්ස් කාලේදී ටයිම් මැනේජ්මන්ට් කරගන්න එක. එහෙමත් නැත්නම් Tamanට තියෙන වෙලාවෙන් මේ වැඩ ටික මැනේජ් කරගන්න එක ප්‍රශ්නයක්. එහෙම තියෙද්දි ඔයා කොහොමද මේ තරම් වගකීම් ගොඩක් එක්ක ඔයාගේ වෙලාව මැනේජ් කරගත්තේ මේ රිසල්ට් එක ලබා ගැනීම සඳහා? ටයිම් මැනේජ්මන්ට් ගැන ඔයාගේ මොකද්ද සීක්‍රට් එක?
ටයිම් මැනේජ්මන්ට් ගැන ගත්තොත් සර් මට ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ අපි කරන වැඩේ හරියට කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට මට ඉස්කෝලේ ඉවෙන්ට්ස් වලට යන්න වෙනවා. එතකොට මම එතන වැඩ ටික හරියට කරනවා. හැබැයි ඉගෙන ගන්න වෙලාවට පන්තියේදී ක්ලාසස් වලට ගියාම එහෙම නැත්නම් ගෙදර තනියම වැඩ කරන වෙලාවෙදී වුණත් මගේ ෆුල් ෆෝකස් එක ඒකට තමයි දීලා තියන්න ඕනේ. ඒ වගේම දැන් අර ගොඩක් කට්ටිය එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් උත් එක්ක ඉගෙන ගන්න වැඩ කරගන්න බැරි වුණාම එක්ස්කියුස් එක විදිහට ගන්නෙ මම මේ එක්ස්ට්‍රා කරිකියුලර් වැඩ කරපු හින්දා තමයි මට ඉගෙන ගන්න එක කරන්න බැරි වුණේ කියලා. හැබැයි මට කියන්න තියෙන්නේ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කරන ගමන්ම ඉගෙන ගන්න එකත් අනිවාර්යෙන් කරන්න ඕනේ. කියන්නේ මම කොයි වෙලේවත් අත්හැරියේ නැහැ. දැන් මට මේ සතියේ පාඩමට එන්න බැරි වෙලා සමහර විට මට මේ වීක් එක ඇතුලේ රෙකෝඩින් එක බලන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මම ඊළඟ සතියේ ක්ලාස් එකට මට ලයිව් යන්න පුළුවන් නම් මම ඇටෙන්ඩ් වෙනවා. මොකද අපි කොයි වෙලේ හරි අත්හැරියොත් මට මේකට යන්න බැරි වෙච්ච හින්දා මට ඉස්සරහට ටික කරන්න බෑ කියලා. එතනින් එහාට මම හිතුන විදිහට ඒක කවදාවත්ම වෙන්නේ නැහැ. ඒ හින්දා අර කිසිම වෙලාවක එක්ස්ට්‍රා වැඩ කරා කියලා ඉගෙන ගන්න ඒවා අත්හරින්න හොඳ නැහැ. දැන් සමහර වෙලාවට ඉස්කෝලේ ඉවෙන්ට්ස් වලට සහභාගී වෙලා පන්තියට යනකොට මම ගොඩක් පරක්කු වෙලා. හැබැයි අර තියෙන පොඩි වෙලාවේ හරි පන්තියට ගිහිල්ලා ඒක හරියටම අහගෙන හිටියා. ඒ වගේම ඉස්කෝලේ පන්තියේදී වුණත් ක්ලාසස් වලදී වුණත් මගේ 100% මම අවධානයෙන් අහගෙන හිටියා සර්ලා ටීචර්ස්ලා කියලා දෙන දේවල් ගැන. ඒ වගේම මම පුළුවන් තරම් දේවල් ඒ වෙලාවෙම ඔලුවට දාගත්තා. මොකද මට අර ග්‍රේඩ් 12 වලදී එහෙම තනියම වැඩ කරන්න තිබ්බ කාලේ ගොඩක් අඩුයි. මම මේ දරපු රෙස්පොන්සිබිලිටිස් එක. එතකොට අර ඉගෙන ගන්න වෙලාවේ මම පුළුවන් තරම් දේවල් ඔලුවට දාගත්ත සහ දැන් කියලා දෙනකොට අපිට ප්‍රශ්න එනවනේ මේ පාඩමේ තේරෙන්නේ නැති තැන් අපිට ප්‍රශ්න එනවා හරියට ක්ලියර් නැති තැන්. එතකොට මම කලේ ඒ වෙලාවෙම අහන්න පුළුවන් ප්‍රශ්නයක් නම් මම ඒ වෙලාවෙම අහනවා. ඉස්කෝලේදී වුණත් ටීචර්ගෙන් ඒ වෙලාවෙම අහනවා. දැන් ක්ලාස් එකේදී වුණත් chat එකට ඒ වෙලාවෙම මැසේජ් එක දානවා. එහෙම නැහැ. ඒ වෙලාවෙම අහන්න බැරි නම් කොහේ හරි නෝට් කරලා තියාගෙන ඉඳලා ඒ තේරෙන්නේ නැති තැන් මම කොහොම හරි ඒ වෙලාව ඇතුළත ඒ දවස් ඇතුළත කවර් කරගන්නවා. මොකද මට ඒකල් පොඩි බයක් තිබුණා. දැන් මම මොකක් හරි මට ආපු ප්‍රශ්නයක් හරියට ක්ලියර් කරගන්න නැතුව ඉඳලා ඒක විභාගෙට ඇවිල්ලා මට ඒකට ස්කෝර් කරගන්න ඒකට මට ලොකු පසුතැවීමක් දැනෙනවානේ. අපරාධි මම අර වෙලාවේ අහගත්තේ නැත්තම් අහගත්තා නම් මට මේක හොඳට ලියා ගන්න තිබ්බා කියලා. ඉතින් ඒ හින්දා මම ප්‍රශ්න ආවොත් ගොඩක් වෙලාවට ඒ වෙලාවෙම හරි දවස් ඇතුළත හරි ඒවා විසගත්තා. ඒවා අර පාඩම් කරද්දී ෆුල් අවධානය දුන්න මම ඒ කරන වැඩේට. ටයිම් මැනේජ්මන්ට් කිව්වම මම මොකද නිදි වැරුවේ නැහැ. කියන්නේ පැය 6ක් දවසට අනිවාර්යයෙන්ම නිදාගත්තා. මොකද අපේ ගෙදර කට්ටියත් එහෙම ලොකුවට කැමති වුණේ නැහැ මම නිදි මරනවාට. ඉතින් සමහර විට නංගිලා මල්ලිලා ඇති ඒගොල්ලන්ට රැට හොඳට පාඩම් කරන එක තමයි ඒගොල්ලන්ට හොඳ දේ කියලා. එතකොට ඒගොල්ලන් එහෙම කරන්න ඕනේ. මට ඒක යූස්ෆුල් දෙයක් නෙමෙයි රැට හැරිලා ඉන්නවා කියන එක. එතකොට ඉතින් අර මට ගොඩක්ම කියන්න තියෙන අර කරන වෙලාවේ ඒ වැඩේට ෆුල් අවධානය දෙන්න ඕනේ. පාඩම් කරනකොට ඒකම ගැන විතරක් හිතන්න ඕනේ. වෙන වෙන දේවල් වෙන කරන්න තියෙන වැඩ ගැන හිතන්න නැතුව ඉගෙන ගන්න වෙලාවේ ඒකට තමන්ගේ 100% දෙන්න ඕනේ. හරි දේජානි. මම හිතන්නේ ඒක ඇතුළෙම තව උත්තරයකුත් තියෙනවා. මම ඊළඟට අහන්න හිටපු ප්‍රශ්නෙටත් තේජානි ඉස්කෝලේ ගියෙත් ක්ලාසස් ආවෙත් සෑහෙන දුර ඉඳලා මොකද රාගමින්දලා ඩේලි ට්‍රැවල් කරානේ. රාගමින්දලා ඉස්කෝලෙන් ආවා හැමදාම. එතකොට පාරටත් සෑහෙන වෙලාවක් ගත වුණා. නමුත් ඒ හැමදේමත් එක්ක ඔය කිව්ව විදිහට ටයිම් මැනේජ්මන්ට් එක එයා හරියටම කරගත්තා. ඊළඟට මට තියෙන ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක්. දැන් අපි දන්නවා මේ රිසල්ට් එක පිටිපස්සේ ඉස්කෝලෙන් ලොකු සපෝට් එකක් තිබුණා. ඒ වගේම අම්මගෙන් සහ තාත්තගෙන් ලොකු සපෝට් එකක් තිබුණා. මට මතකයි සමහර දවසට මේ නුගේගොඩ ක්ලාස් එකේ මේ දැන් උදේ පේපර් ක්ලාස් එක තිබිලා හවස පේපර් එක ලියන්න දරුවෝ කීප දෙනෙක් එනවා. තේජානි එනවා. ඊට පස්සේ ගිය සති වලට කතා කරපු උපනි එනවා. මේ ඒ වගේ කීප දෙනෙක් ඇවිල්ලා හවස පේපර් එක ලියනවා. ඒ හවස පේපර් එක ලියලා ඉවර වෙනකම් මෙයාලා පේපර් එක ලියලා ඉවර වෙනකම් මමත් එළිය බලාගෙන ඉන්නවා. සමහර දවසට මේ තේජානිගේ තාත්තත් ඇවිල්ලා එතනට වෙලා ඉන්නවා. අපි එතකොට කතා කරනවා. මම ඒ කතා කරනකොට මට දැනෙච්ච දෙයක් තමයි තේජානිට සෑහෙන හොඳ සපෝට් සිස්ටම් එකක් ගෙදරින් තිබුණා. අම්මගෙනුත් තාත්තගෙනුත් දෙන්නගෙන්ම ඉස්කෝලේනු අම්මගෙන් සහ තාත්තගෙනුත් ලැබුණ සපෝට් එක අපි පොඩ්ඩක් මතක් කරමු පුතේ. ඔව් සර්
ගෙදරින් අම්මගෙන් තදගෙන් මට ලොකු සපෝට් එකක් ලැබුණා. පොඩි කාලේ ඉඳන් ක්ලාසස් එක්කන් යන්නේ වුණත් ඉස්කෝලේ මොනවා හරි හවස ඉන්නකොට ඒවට එන්නේ වුණත් කලින් යන්න වුණත් මම කවදාවත් තනියම ගිහින් නැහැ ඉස්කෝලේ යද්දි. අම්මා එනවා ගොඩක් දවසට තාත්තට පුළුවන් දවසට තාත්තා එනවා. ඒ දෙන්නටම වැඩක් මොනවා හරි තියනවා නම් සීයා එනවා. ඒ වගේම ගෙදර මම තනියම ඉන්නවා නම් අපේ ආච්චි තමයි ඇවිල්ලා මට උදව් කරලා කන්න බොන්න ලෑස්ති කරලා දීලා ඒව කරන්නේ. ඉතින් ඒ අම්මා තාත්තා ආච්චි සීයා මගේ පවුලේ මම විතරයි මට සහෝදර සහෝදරිය නැහැ. එතකොට අර ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ 100% මං වෙනුවෙන් දුන්නා. ඉගෙන ගන්න වෙලාවෙදී වුණත් පාඩම් කරන වෙලාවෙදී වුණත් පුළුවන් උපරිම සපෝට් එක දුන්නා. ඒ වගේම මම ප්‍රශ්නයක් ආවහම මොකක් හරි සමහර වෙලාවට මට දුක හිතිලා බය හිතිලා ලකුණු අඩු වුණාම අඬන්න ඕනේ වුණත් ඒගොල්ලන් ඉස්සරහා තමයි කරන්නේ. ඒ වගේම මට එහෙම ලොකු ප්‍රෙෂර් එකක් දුන්නේ මම කිව්වත් මට මේක කරගන්න බෑ වගේ කියලා. ඒගොල්ලන් කියන්නේ පුළුවන් උපරිමයෙන් කරන්න. මේ ඔයාලට පුළුවන් කියලා අපි දන්නවා. පුළුවන් උපරිමයෙන් කරන්න කියලා. ඉතින් ගෙදරින් ඒ වගේ ලොකු සපෝට් එකක් දුන්නා. ඒ වගේම අම්මා තාත්තා ආච්චි සීයා නෑදෑයෝ හැමෝම මට පොඩි හරි සපෝට් දුන්නා. හැමෝටම තැන්ක් කරන්න ඕනේ. ඒ වගේම ඉස්කෝලේ ගැන කතා කළොත් මගේ නර්සරි එකේ ඉඳලා එක වසරේ ඉඳලා මට උගන්වපු හැම ටීචර් කෙනෙක්ම අද මේ ආපු තැනට ලොකු උදව්වක් දීලා තියෙනවා. ඉතින් මගේ ප්‍රයිමරි ස්කූල් එකේ මැඩම් මේ ටීචර්ස්ලා වගේම විසාක විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඒ ටීචර්ස්ලා හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ ලෙවල් කාලේ මම අන්තිම වෙනකම් ඉස්කෝලේ ගියා. කියන්නේ අන්තිම වෙනකම් ඉස්කෝලේ ගියා. එතකොට අර මම විතරක් ඉන්න දවස් වලට පවා මට ඕනි පාඩම කවර් කරගන්න පුළුවන්. ප්‍රැක්ටිකල්ස් එහෙම ඒ හැමදේම ඉස්කෝලෙන් 100%ක්ම ලැබුණා. ඉතින් ඒ ටීචර්ස්ලා හැමෝටමත් මම ස්තුතිවන්ත වෙනවා. ඇකඩමික් ස්ටාෆ් එක වගේම නන් ඇකඩමික් ස්ටාෆ් එකත් ඉස්කෝලේ ලොකු සපෝට් එකක් දුන්නා අපි හැමෝටම. ඒ වගේම මගේ යාළුවොත් ඒගොල්ලත් මාව ගොඩක් දිරිමත් කළා. මම සමහර වෙලාවට වැටිලා ඉන්න වෙලාවට ඒගොල්ලන් කිව්වා අයියෝ යාට පුළුවන් මේවට වෙයි නම් තව කාටද පුළුවන්. ඒ වගේ ඒගොල්ලන්ත් මාව ගොඩක් මට ලොකු සපෝට් එකක් දුන්නා ඉමෝෂනලි. ඒ වගේම ඉතින් මේ අද මේ තැනට එන්න උදව් කරපු ක්ලාසස් හැම එකටම සර් වගේම සර් ලොකු සපෝට් එකක් දුන්නා. ඇත්තටම මම ඉස්සර හරි බයෙන් හිටියේ මට ලකුණු අඩු වුණාම සර්ට දුක හිතෙයි කියලා. මේ ඉතින් ඒ වගේ සර් වගේම තමන් ක්ලාසස් කියපු අනෙක් ක්ලාසස් වලත් සර්ලා ටීචර්ස්ලා හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අද මේ තැනට එන්න උදව් කරපු හැමෝම ආදරෙන් මතක් කරනවා. හැමෝටම ගොඩක් ස්තුතියි. හරි පුතේ මේ ඇත්තටම කොහොමද දැන් ඒක මට අහන්නම ඕන වෙලා තියෙන ප්‍රශ්නයක්. දැන් ඔයා විශාක විද්‍යාලයේ ඉස්කෝලේ යන ගමන් පළවෙනි දවසේ ඉඳලම අපේ තියරි පන්තියට සහභාගී වෙනවා. සහ ඔයා තෝරගනිපු පන්ති තුන මම පෞද්ගලිකව දන්න නිසා නිතිෂයන් එකට ගියපු පන්ති දෙක ගත්තම ඔයා හරිම අමුතු ගුරුවරු තුන්දෙනෙක් තමයි විෂයන් තුනට තෝරගන්නේ. බයෝ වලට අපේ පන්තිය තෝරගත්තේ කොහොමද? ඇයි පළවෙනි දවසේ ඉඳලම කොහොමද පන්තියේ හිටියේ? සහ මේ ඔයා අනිත් විෂයන් දෙකටත් තෝරගන්නේ හරිම ඒ කියන්නේ මම හිතන්නේ අපි ස්ථාන විදියට ගත්තොත් ඔයා මාතර බයෝ පන්තියකින් ඔන්ලයින් ඉගෙන ගන්නවා කොළඹ ඉඳගෙන ඊට පස්සේ නුගේගොඩ ෆිසික්ස් පන්තියකට යනවා ආපහු ගම්පහ කෙමිස්ට්‍රි ක්ලාස් එකකට යනවා නගර තුනකින් සබ්ජෙක්ට් තුන ඉගෙන ගන්න. තාක්ෂණය කෙනෙක් උපරිමයට පාවිච්චි කරපු දරුවෙක්. ඒ කියන්නේ තමන්ගේ අධ්‍යාපනය උඩට ගන්න තාක්ෂණය කෙනෙක් උපරිමයට පාවිච්චි කරපු දරුවෙක්. ඇත්තටම කොහොමද මේ අපි පන්තිය ගැන දැනගත්තේ කොහොමද සහ මොකක්ද ඒක පිටිපස්සේ තියෙන කතාව? සර්ගේ ක්ලාස් එක ගැන මට මගේ නෑදෑ වෙන සර් කෙනෙක් සර් එකම පෙක්ස් එකේ ක්ලාස් කරනවා. ඒ සර්ත් රෙකමන්ඩ් කළා. තව සර්ගේ රිසර්ච් ගත්ත දිලුමි අක්කා එයත් ඒ අංකලුත් එයාගේ තාත්තත් මේ ක්ලාස් එක රෙකමන්ඩ් කළා. ඇත්තටම 2022 ලංකාවේ 13 ඔව් 13 ගණනක දරුවා. හරි. සිරිමාව. ඔව් සර්. ඒ අක්කත් රෙකමන්ඩ් කළා. එතකොට අර O level ඉවරච්ච ගමන් එම ලොකු අයිඩියා එකක් තිබ්බේ නෑනේ මොන ක්ලාසස්ද තෝරගන්න ඕනි කියලා. එතකොට දැන් මුලින්ම මට මතකයි සර්ගේ ක්ලාස් එක තිබ්බේ සඳුදා හවස. එතකොට මම එදා ක්ලාස් එකට ජොයින් වුණා. ඊට පස්සේ මම ඒක අහගෙන හිටියා. එතකොට අර පළවෙනි දවසේම සර් මේ අර අපිට යන්න ඕනේ පාත්වේස් අපි එහෙම දන්නේ නැහැ ලොකුවට ඒ ලෙවල් වලට බයෝ කළාට පස්සේ මොකද්ද කරන්න කියලා ඒ ගැනත් කියලා දීලා එහෙම කියලා දුන්නා. සහ මට මතකයි සර් පළවෙනි දවසේම ළමයෙක් කෑ ගහනවා කියලා එයාට පොඩක් සැර කළා. එතකොට මං හිතුවා මේ සර් හොඳයි සැරයිත් එක්ක සහ හොඳට උගන්වනවා හොඳට ක්ලියර් දේවල් කියලා දෙනවා කියලා මං
ඩිසයිඩ් කළා ඒ ක්ලාස් එකට යනවා කියලා. ෆිසික්ස් ක්ලාස් එකත් ඇතරම අම්මා අඳුරන අයගෙන් අහලා තමයි ඒකත් හොයලා දුන්නේ. ඇතරම ඒකත් ගොඩක් හොඳයි. ඒ වගේම කෙමිස්ට්‍රිත් මම දන්න අක්කලා දෙන්නෙක් තමයි කිව්වේ ක්ලාස් එක තෝරගන්න කියලා. ඒ හැමෝටම වගේ හොඳ රිසර්ච් තියෙනවා. ඉතින් අර ඒ උගන්වන විදිහ ගැන ඊට පස්සේ මම ගිහිල්ලා මම තීරණය කළා ඒවා හොඳයි කියලා. ඇත්තටම මම ඉස්කෝලෙනුත් ලොකු දෙයක් දුන්නා. ඒ වගේම මම ගියපු ක්ලාසස් වලත් අර හැම ක්ලාස් එකේම හැම සබ්ජෙක්ට් එකේදීම හරිම පිළිවෙලට සිලබස් එක කවර් කරගත්තා. සහ ඒගොල්ලන් හරිම හොඳට ඉගන්නුවා. හොඳට තේරෙන විදිහට. ඉතින් ඒකින්ද පළවෙනි දවසේ ඉඳන්ම ඒ ක්ලාසස් තුන තෝරගත්ත එක ගැන මට දැනට ලොකු සතුටක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේ සබ්ජෙක්ට්ස් තුන ගැන නංගල මල්ලට මම ඇහුවා මොනවා හරි තියෙනවද ප්‍රශ්න අහන්න කියලා. ඒ අහපුවත් එක් එකතු කරලා මම සබ්ජෙක්ට්ස් තුන ගැන මෙහෙම අහන්නම්. බයෝ වලදී අපි ඉස්සෙල්ලා බයෝ ගැන කතා කරමු. බයෝ වලදී ඔයා MCQ වලට ඒ වගේම ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් සහ රචනා වලට වෙන වෙනම වැඩ කළේ කොහොමද? අපි විශේෂයෙන් පොඩ්ඩක් කියමු රචනා ප්‍රශ්න එක. ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙන එකක් නිසා රචනා ප්‍රශ්න පාඩම් කරද්දී මොකද්ද ඔයා අනුගමනය කරපු ටෙක්නික් එක? බයෝවලට අර මම මුලින් කිව්වා වගේ කියලා දෙන වෙලාවේ 100% මම අහගෙන ඉඳලා ඔලුවට දාගත්තා. ඒක තමයි අර මම ඉස්සෙල්ලම තියරි අවබෝධ කරන් ඉන්න එපයි. ඒක තමයි පාවිච්චි කළේ. කියලා දෙන වෙලාවේ හොඳටම අහගෙන හිටියා. ඊට පස්සේ MCQ වලට ඇත්තට මේක ගොඩක් උදව් වෙනවා කියන්නේ. කියලා දෙන දේ හරියට අහගෙන හිටියොත් MCQ ගොඩක් දුරට කරන්න පුළුවන්. එසේ ප්‍රශ්න වලට මගේ පාඩම් කරන මෙතඩ් එක තමයි මම මොකක් හරි කොටසක් දැන් බයෝ වල නම් අපි හිතමු ප්‍රභා සංශ්ලේෂණය කියලා ඒකේ කොටසක් මම අරගෙන ඒක මම පාඩම් කරගෙන මම තව කෙනෙක්ට කියලා දෙන විදිහට තමයි මම පාඩම් කරන්නේ. පොඩි වයිට් බෝඩ් එකක් තියාගෙන ඒකේ ලියලිය මම විතරයි ඉන්නේ. මම තව කාට හරි කියලා දෙන විදිහට සද්දෙන් කිය කී තමයි පාඩම් කරන්නේ. එහෙම පාඩම් කරලා ඉවර වෙලා මම කරන්නේ කොලයක් අරන් ඒ ඔක්කොම ටික ලියනවා. කියන්නේ මම ගොඩක් try කරනවා අර සර්ගේ ප්‍රශ්න පොතක් තියෙනවානේ. ඒ පොත සහ රිසෝස් එකේ විදිහටම ඒ ටික note down කරන්න මොනවා හරි එහෙම පාඩම් කරලා මට අමතක වෙච්ච කරුණක් තියෙනවා නම් ඒක රතු පෑනෙන් ලියාගෙන ආයෙ පොඩ්ඩක් ඒක ඔලුවට දාගන්නවා. එතකොට එහෙම එසේ පාඩම් කරාම structured වලට MCQ වලටයි දෙකටම ඒකෙන් ලොකු උදව්වක් ලැබෙනවා කියන්නේ. සමහර ප්‍රශ්න කීප පාරක්ම එහෙම පාඩම් කළා අමාරු. ඒ වැඩිය මතක හිටින්නේ නැති විදිහට ඒවා. එතකොට බයෝ වලදී මම පාවිච්චි කළේ ඒක තමයි. කියන්නේ මට සද්දෙන් කිය කිය පාඩම් කරන්න ඕනේ හිමින් නිකන් කියව කියලා එහෙම ලොකුවට ඔලුවට යන්නේ නැහැ. එතකොට ඒක තමයි මගේ මෙතඩ් එක. බයෝ වලදී එහෙම තමයි කරේ. හරිද? ඊළඟට බයෝ කරන දරුවෙකුට ගොඩක්ම චැලෙන්ජිං විෂය වෙන්නේ ගොඩක් වෙලාවට ෆිසික්ස්. හැමෝටම එහෙම නෑ. නමුත් ගොඩක් අයට එහෙමයි. ෆිසික්ස් වලදී ඔයා කොහොමද වැඩ කරේ සහ මේ ඒක විශේෂයෙන්ම අහලා තිබුණා මේ දැන් මෙතන ඉන්න නංගිල මල්ලිලා ගත්තොත් මෙයාලා 2027 විභාගේ ලියන අය. ඒ කියන්නේ දැන් A levels වලට වෙලා හරියට අවුරුද්දක් අවසానයි. පළවෙනි අවුරුද්ද ඉවර වෙන කාලය වෙනකොට ඔයා ෆිසික්ස් වල මොන වගේ තැනකද හිටියේ? සහ ඊට පස්සේ දෙවෙනි අවුරුද්ද ඔයා කොහොමද ෆිසික්ස් වල වැඩ කරන්න ප්ලෑන් කරේ? ෆිසික්ස් ගැන කතා කළොත් සර් මුලින් ඉඳලම සබ්ජෙක්ට්ස් තුනෙන් මම කැමති විෂය වුණේ ෆිසික්ස් වලට. ඒ කියන්නේ මම එහෙම අර පාඩම් කරන්න එහෙම ලොකුවට කැමති කෙනෙක් නෙමෙයි. ඒ නිසා අර ෆිසික්ස් වල කියලා දුන්න තියරි එකේ ඒ වෙලාවේ ඔලුවට දාගත්තාම එතනින් ඉස්සරහට ගණන් හැදුවාම හරිනේ. ඒ නිසා අර අවුරුදු දෙකමාරෙම මගේ කැමතිම සබ්ජෙක්ට් එක සහ අර එහෙම ලොකු ඩවුන් එකක් නැතුව මම කරගෙන ගියේ ෆිසික්ස්. ඒ කියන්නේ මට මුල් කාලේ පොඩක් කෙමිස්ට්‍රි බයෝ ඒ දෙකේ පොඩි ප්‍රශ්න තිබ්බා. නමුත් අර ෆිසික්ස් මම හරිම ආසාවෙන් සහ අර කියන්නේ මට පාඩම් කරන්න එක ලොකු එෆර්ට් එකක් දෙන්න ඕනේ නැති හින්දා ඒක තමයි මම උඩින්ම තියාගෙන හිටපු සබ්ජෙක්ට් එක උනේ. එතකොට ෆිසික්ස් වල අංක එකටම තියරි ඔලුවට දාගන්න ඕනේ. ඒක නම් තියරි එක දන්නේ නැත්නම් එතනින් හැට ඉතින් ගණන් හදන්න බෑනේ. තියරි එක හරියටම තේරුම් අරගෙන හරියටම ඔලුවට දාගත්තා. ඊට පස්සේ ක්ලාසස් වලයි ඉස්කෝලේ ගණන් හදන ඒවා හරියට කළා. ඒ කියන්නේ දැන් හෝම්වර්ක් දෙන ඒවා ඩිස්කස් කරන්න කලින් මම හදලා තියාගන්නවා. කොහොම හරි හදන්න try කරනවා. දැන් සමහර ගණන් මට එහෙම බලපු ගමන් හදාගන්න බෑ. ඉතින් පැය භාගයක් විතර යනවා සමහර ගණන් හිතන්න. ඒතකොට එහෙම හිතලා කොහොම හරි ඊළඟ දවසට කලින් ඒවා හදාගෙන යනවා. ඒතකොට ඩිස්කෂන් එකේදී මට අමාරු වෙච්ච තැන් මට අඳුර ගන්න පුළුවන් කොහොමද හදාගන්නේ කියන එක. සහ ෆිසික්ස් වල ගොඩාක්ම මම ෆාස්ට් පේපර්ස් තමයි රෙකමන්ඩ් කරන්නේ. ඒ කියන්නේ අවුරුදු 25ක විතර පාස් පේපර්ස් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ෆිසික්ස් වල එසේ වගේ ඒවා එහෙම එකපාරට ගත්ත ගමන් ලියන්න බෑ. මටත් පාස් පේපර්ස් ගත්ත ගමන් ලකුණු අඩුයි. එහෙම පටන් ගත්ත දවසින් ඉඳන් 30න් 30ම තිබ්බේ එහෙම නැහැ. එතකොට
අර පොඩ්ඩක් ඒව ප්‍රැක්ටිස් වෙන්න තමයි ෆිසික්ස් වල එහෙම හිතන්න පුරුදු වෙන්නේ. එතකොට අර ගණන් හදන එක තමයි ෆිසික්ස් වල ගොඩක්ම කරන්න ඕනේ. මට ෆිසික්ස් එහෙම අර ලොකුවට අමාරුනේ නැති හින්දා මම අර වෙන වෙන ගණන් හදන්න ලොකුවට වෙලාව වැය කළේ නැහැ. හැබැයි ෆිසික්ස් අමාරු කෙනෙක්ට නම් ගණන් හදන එකම තමයි ඒකේ එකම සොලියුෂන් එක වෙන්නේ. බොරුවට ගණන් හදලා වැඩක් නැහැ. ගණන් හදලා Tamanට බැරි නම් ඒක පුළුවන් කරගන්න ඒ තියරි එක හරියට දැනගන්න තමයි ගණන් හදන්න ඕනේ. ඒතොර තියරි එක හරියටම දැනගෙන පාස් පේපර්ස් අවුරුදු 25ක විතර කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම කරලා ටයිම් තියලා පාස් පේපර්ස් එහෙම කරලා ඊට පස්සේ Tamanට ඒකෙන් එන ගැටලු වලට විසඳ ගන්න එක තමයි හොඳ. ඒත් දන්නේ නැති තියරි අමතක වෙච්ච තියරි එහෙම මතක් කරගන්න එක තමයි ෆිසික්ස් වලට මම කළේ. හරි පුතේ. තව එක දෙයක් මේ එතකොට දැන් ඔයා කිව්වා මේ ෆිසික්ස් වලදී පාස් පේපර්ස් වලට තමයි වැඩිපුර ફોකස් එක දුන්නේ කියලා. බයෝ වලදීත් ඒක එහෙමයිද? එහෙමත් නැත්නම් බයෝ වලට එහෙම ගොඩක් පිටිපස්සට පාස් පේපර්ස් කරන්න බෑ කියලා අපි දන්නවා. එතකොට බයෝ වලදී ඔයා මොකද්ද පේපර්ස් සම්බන්ධයෙන් කරේ? බයෝවලදී මං ඇත්තටම ෆිසික්ස් තරම් පාස් පේපර්ස් වලට එහෙම ලොකුවට ඇටෙන්ෂන් එකක් දුන්නේ නැහැ. කියන්නේ මං ඇත්තටම පාස් පේපර්ස් කියන්නේ නිකන් ප්‍රශ්න බැලුවේ විභාගෙට ලං වෙලා. ඒ කියන්නේ බයෝවල මම ගොඩක්ම කළේ ඒක ගොඩක් මතක තියාගන්න ඕනේ. එතකොට පාඩම් කරන්න තමයි මම ඒක ගොඩක්ම වෙලාව දුන්නේ. ඊට පස්සේ සර්ගේ පේපර් ක්ලාස් එකට උත් මං ආවා. එතකොට පේපර් ක්ලාස් එකේ ඒ පේපර්ස් තමයි මම ගොඩක්ම සර් කළේ. කියන්නේ පාස් පේපර්ස් වලට අර ෆිසික්ස් වල තරම්ම අවධානයක් බයෝ වල දුන්නේ නැහැ. ඒකේ එහෙම රචනා ප්‍රශ්න ලියන්නත් එහෙම මම ලොකුවට මහන්සි වුණේ නැහැ. අර ක්ලාසස් වල මොකද බයෝ වල අලුත් ප්‍රශ්න අහනවානේ. ඒතර ඒ හින්දා මේ අර සර්ගේ පේපර් ක්ලාස් එකේ පේපර්ස් තමයි ඇත්තටම මම පේපර්ස් විදියට ගොඩක්ම කළේ. පාස් පේපර්ස් නිකන් පොඩක් බැලුවා. ඒත් ඇත්තටම ෆිසික්ස් වල තරම් හැම පාස් පේපර්ස් වලට ලොකු අවධානයක් දුන්නේ නැහැ බයෝ වලදී. හරි පුතේ. ඊට පස්සේ කෙමිස්ට්‍රි සම්බන්ධයෙන් අපි කිව්වොත් පොදුවේ කෙමිස්ට්‍රි වලට වැඩ කරේ කොහොමද සහ මේ නංගිල මල්ලිලා වැඩිපුරම අහලා තිබුණ ප්‍රශ්නේ තමයි මේ දවස්වල ඕගනික් කෙමිස්ට්‍රි දැන් ක්ලාසස් වල යන්නේ. ඒතර ඕගනික් කෙමිස්ට්‍රි වලට ඔයා මොනවද කරපු විශේෂයෙන් කරපු දේවල්? ඉන් ජෙනරල් කෙමිස්ට්‍රි ගැන විශේෂයෙන්ම ඕගනික් කෙමිස්ට්‍රි ගැන. කෙමිස්ට්‍රි ගත්තොත් කෙමිස්ට්‍රි පොඩ්ඩක් අර පාඩම් කරන්නත් තියෙනවා ගණන් හදන්නත් තියෙනවානේ. එතකොට කෙමිස්ට්‍රි වල මම කැමති උනේ ගණන් හදන්න තියෙන පාර්ට්ස් වලට. පාඩම් කරන්න තියෙන ඒවා වල මම ගොඩක්ම කළේ ෂෝට් නෝට්ස් හදපු එක. දැන් ඉනෝගනික් වලදී මම එහෙම මුළු පාඩමටම ෂෝට් නෝට් හැදුවා. ඒ කියන්නේ මම පොඩි පොත් දෙකක් තියාගෙන අර කරුණු ටික ඒ පොත්වල ලියාගත්තා. එතකොට අර මම මොකක් හරි ටර්ම් ටෙස්ට් එකකට හරි විභාගයකට හරි යනකොට මගේ තියරි නෝට් පොත් පාඩම් කරේ නෑ. මම හදාගත්ත ෂෝට් නෝට් එක තමයි පාඩම් කරේ. ඒතර අර ෂෝට් නෝට් හදනකොට ඩයග්‍රෑම්ස් ගහලා එහෙම කළා අර මට පාඩම් කරගන්න ලේසි වෙන විදිහට ඉනෝගනික් වල ෂෝට් නෝට්ස් හදාගත්තා. ඕගනික් වලත් මම ගොඩක් අර ඩයග්‍රෑම්ස් වලින් තමයි ගියේ. මොකක් හරි ඒකේ අර තියෙනවනේ යාන්ත්‍රණ ඒ වගේ දේවල්. ඒතර ඒවා ටත් ඒකෙත් ෂෝට් නෝට් හැදුවා. ඉනෝගනික් ඕගනික් දෙකම ඒ පාඩම් දෙකටම ෂෝට් නෝට්ස් තමයි මම පාවිච්චි කළේ. මම හදාගත්තේ ඒවා. ඊට පස්සේ ඔය ගණන් හදන ඒවා වලදී නම් ඒකෙත් පුළුවන් තරම් ගණන් හැදුවා. සහ කෙමිස්ට්‍රි වලදීත් මම පාස් පේපර්ස් කළා. ඒක අවුරුදු 25ක නෙමෙයි අවුරුදු 10ක විතර පාස් පේපර්ස් කෙමිස්ට්‍රි වලදී කළා. පාඩම් ඒ කියන්නේ අන්තිම පාඩම එහෙම කියන්නේ කර්මාන්ත රසායනය පරිසරික රසායනය එහෙම පොඩ්ඩක් පාඩම් කරන්න ඕනනේ. ඒ පාඩම් වලදීත් රිසෝස් එක පාඩම් කරන එක පොඩක් අමාරුයි. එතකොට මම ඒකෙන් මට ඕනේ වැදගත් කරුණු ටික වෙනම නෝට් එකක් දාගෙන ඒ ටික තමයි පාඩම් කළේ. එතකොට අර කෙමිස්ට්‍රි වලදී පේපර්ස් පාස් පේපර්ස් අවුරුදු 10ක 12ක වගේ කරන්න පුළුවන් නම් හොඳයි. ඉනෝගනික් ඕගනික් දෙකටම මම ෂෝට් නෝට්ස් ගහලා ඒකෙන් තමයි පාඩම් කළේ. මොකද අර මම ෂෝට් නෝට්ස් ගහනකොට මට මතක හිටිනවත් වැඩිනේ. ඒක හින්දා ඒ මෙතඩ් එක තමයි මම පාවිච්චි කරේ. හරි පුතේ. ඊට පස්සේ මේ බයෝ වලදී ටෙස්ට් එක ගැන අපි කිව්වා, පේපර්ස් ලියපු විදිය ගැන කිව්වා. අපේ 2025 බැච් එකේ පළවෙනි කැට් එක්සෑම් එකේදී පළවෙනියා වෙලා අන්වීක්ෂයක් ජයග්‍රහණය කරේ තේජානි. ඊට පස්සේ දෙවෙනි එකේදී ඒක උපනීට ගියා, තුන්වෙනි එකේදී ඒක නිපුන්ට ගියා. අවසානයේදී තුන්දෙනාම ලංකාවේ උඩම හරිය රෑන්ක්ස් වලින් විභාගය කරා සහ ඒ වගේම බයෝ ඔලිම්පියාඩ් එකටත් යන්න ලැබුණා. ඒ ඔක්කොමත් එක්ක මේ පන්ති ඇතුලේ තිබුණ තරඟය, ඒ කියන්නේ ක්ලාස් රූම් එක ඇතුලේ හැදිලා තිබුණ තරඟය, මම කියන්නේ
ඔයා පේපර් එක ලිව්වේ නුගේගොඩ ක්ලාස් එකේ. ඒතකොට සැසිප් එකේ ක්ලාස් එක ඇතුලේදී එතනින් පිට එළියේ ඉන්න අයත් එක්කත් ඒ ඇති වෙලා තිබුණ තරංගය ඔයා මොන විදියටද පාවිච්චි කරේ? ඒක පොසිටිව් දෙයක් විදියටද දැක්කේ නැත්නම් ඒක කරදරයක් විදියටද දැක්කේ? මොන විදියටද ඒක දායක වුනේ? ඒක ඇත්තටම කරදරයක් වුණේ නම් නෑ කොහොමඩවත්ම. ඒ කියන්නේ අර දැන් පළවෙනි කැට් එකේ රිසල්ට්ස් කියනකොට මායි අම්මයි දෙන්නම අහගෙන හිටියා කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ මම පළවෙනි වුණාම මට ගොඩාක් සතුටු හිතුණා. ඒ කියන්නේ කියාගන්න බැරි තරම් සතුටු හිතුණා. ඒක මම පස්සෙත් රෙකෝඩින් එකත් ආයෙ ආයෙ ප්ලේ කර කර සර්ගේ නම කියන තැන ආසාවෙන් අහගෙන හිටියා. එතකොට අර පළවෙනි එකේ පළවෙනිය වෙලා ඊළඟට පොඩ්ඩක් ලකුණු අඩු වෙනකොට දුක හිතුණා. හැබැයි ඒක පොසිටිව් දෙයක් විදිහට අරගෙන දැන් එතකොට දැන් සර්ත් මාව දන්නවා. දැන් ළමයි බලනවා ඇයි මන් ලකුණු අඩු උනේ මම වැඩ කරන්න නැතුව ගිහිල්ලාද එහෙම කියලා. එතකොට අර ඒක මොටිවේෂන් එකක් වුණා වැඩ කරන්න. දැන් මම වැඩ කරන්න නැතුව මගේ ලකුණු අඩු වුණොත් එහෙම ගෙදර අයටත් දුකයි, මටත් දුකයි, ටීචර්ස්ලටත් දුකයි. එතකොට අර තරඟය ඇතුලේ මගේ තැන සිකියර් කරගන්න ලකුණු ගන්න ඒක මොටිවේෂන් එකක් වුණා. අර මගේ තැන තියාගන්න ඕනේ නම් තව වැඩ කරන්න ඕනේ කියන එක ඒකෙන් ලැබුණා. හරි. මම තේජානිගෙන් අහන අවසාන ප්‍රශ්නය රිසල්ට්ස් ආපු වෙලාවේ ඉස්සෙල්ලා මට කතා කරේ උපනි. එයා දිස්ත්‍රික්කේ 3 කිව්වා. 3 කිව්වම මම දන්නවා තේජානි එක්ක දෙක නැත්නම් එක කියන එක දෙකෙන් එකක් බව. ඊළඟට කතා කරේ තේජානි ඇත්තටම කතා කරපු විදිහට මම බය වුණා ඉස්සෙල්ලා. මේක මට වාඩි කියන්න බැරි වුණා කලින් කතා කරපු විදිහට මම බය වුණා. නිකන් හැඬුම් සරයකින් කතා කරේ. මම නිකන් බය වෙලා තමයි අහගෙන හිටියේ. හැබැයි වාක්‍යයේ අන්තිමට කිව්වම දිස්ත්‍රික්කේ 2 ලංකාවේ 4 කියලා. මොකද්ද ඔයාලට දැනුණ හැඟීම? රිසල්ට්ස් බලපු වෙලාවේ ගෙදර තත්ත්වය සහ ඒක ගුරුවරුත් එක්ක බෙදාගෙන ඉඳි ඔයාලට දැනුණ අදහස මොකක්ද? ඒක තමයි අන්තිමට මට අහන්න තියෙන්නේ. රිසාල්ට් එන දවස් අඟහරුවාද දවසක. එතකොට මගේ යාළුවෝ හැමෝමයි උදේ ඉඳන් පුදුම බය වෙලා හිටියේ මේ රිසල්ට්ස් මොනවා වෙයිද කියලා. නිකන් එදා කිසිම දෙයක් උන්නේ නැහැ වගේ ඒක ගැනම හිත හිටියා. හැබැයි රෑ වෙනකොටත් ආවේ නැහනේ. ඒ හින්දා මම ගෙදර අයටත් කියලා යාළුවන්ටත් කියලා ඕක දෙන්නේ නැණි කියලා අපි හැමෝම නිදාගත්තා. ඊට පස්සේ එකපාරට අම්මට කෝල් එකක් ආවා රිසල්ට්ස් ඇවිල්ලා කියලා. ඊට පස්සේ මමත් බය වෙලා හැරිලා මේ වෙබ්සයිට් එක ඕපන් කරලා ඉන්ඩෙක්ස් එක ගැහුවා. දැන් ඊට පස්සේ අර පසල් එකක් තෝරන්න තියෙනවනේ ඒකත් තෝරලා එකපාරට රිසල්ට්ස් ආවම මම ඇත්තටම පුදුම වුණා. ඒ කියන්නේ මම හොඳ රිසල්ට් එකක් බලාපොරොත්තු වුණාට ඇත්තටම අර එහෙම ලොකුවට බලාපොරොත්තු තියාගෙන හිටියේ නැහැ. මේ මොකද අර මම සාමාන්‍යයෙන් අර ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්න කැමති නෑ. මොකද එහෙම ඊට පස්සේ ඒවා නැති වුණොත් එහෙම දුකයිනේ. මම මගේ පුළුවන් උපරිමයෙන් කරගෙන කළා. ඊට පස්සේ ඒ රිසල්ට් එක දැක්කහම මට ඇත්තටම ගොඩක් පුදුමයි ගොඩක් සතුටුයි. ඊට පස්සේ අම්මටයි තාත්තටයි පෙන්නලා ගෙදර අයටත් ගොඩක්ම සතුටුයි. අම්මට හරිම සතුටුයි. ඒ කියන්නේ මම කවදාවත් දැකලා නැහැ අම්ම එච්චර සතුටු වෙනවා. ඉතින් ඊට පස්සේ ආච්චිටයි සියටයිත් කතා කළා. සර්ලා හැමෝටම සර්ට කතා කළා. ඊට පස්සේ ඉස්කෝලේ ටීචර්ස්ලා හැමෝටම රෑ කියලා බලන්න නැතුව කමන්න හැමෝම හැරවමු වගේ හැමෝටම කෝල් කරලා කිව්වා. හැමෝටම ගොඩාක්ම සතුටුයි. අම්මා තාත්තා ඒ සතුටු වෙච්ච විදිහ ගැන මන් තාම ආසයි ඒ දවසට ගිහිල්ලා ආයේ මේ මොමන්ට් එකට යන්න තියනවා නම් ඒ කියන්නේ මාරම හිතා ගන්න බැරි තරම් සතුටක් ඒ වෙලාවේ ලැබුණේ. ඒ වගේම කෝල් කරලා කියනකොට ටීචර්ස්ලාගෙන් නෑදෑයන්ගෙන් යාළුවන්ගෙන් හැමෝගෙම මාරම හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා සහ ඒගොල්ලන් හරිම සතුටු වුණා මට මේ වගේ දෙයක් ලැබිච්ච එක ගැන. සහ සමහර කට්ටිය මම කෝල් කරද්දී ඒගොල්ලන් අඬනවා මට වුණා සතුටට. ඉතින් ඒක කියලා වචන වලින් විස්තර කරන්න බැරි තරම් සතුටක්. ඒ මොමන්ට් එකට ආයෙ යන්න තියෙනවා නම් මම 100 පාරක් වුණත් ආයේ ඒ රිසල්ට් ආපු වෙලාවට යනවා. එහෙම හිතෙන්නේ පුතේ එහෙම හැමෝම ගැන එහෙම හිතෙන්නේ නැහැ. උනාට ඔයා වගේ දරුවෝ ගැන එහෙම හිතෙනවා. ඒකට හේතුව තමයි අර කියන්නේ එහෙම ගොඩක් ළමයි අපිට අපේ ගුරු ජීවිතය ඇතුලේ හමු වෙලා තියෙනවා. නමුත් ඒ කියන්නේ ඔය වගේ රිසල්ට් එකක් ගන්න කෙනෙක් ඩිසර්ව් කරනවා නම් මම දන්නේ ඒකට වෙන කියන්න විදියක් මොකක්ද කියන එක. කෙනෙක් එහෙම රිසල්ට් එකක් ගන්න ඩිසර්ව් කරනවා නම් ඔයාලට වඩා ඒක ඩිසර්ව් කරන තව කවුරුවත් නැහැ. ඒකයි මිනිස්සු ගුරුවරු අම්මා තාත්තා වුණත් නෑදෑයෝ වුණත් ඕන කෙනෙක් ඒක ගැන ඒ තරමට සතුටු වෙන්නේ. ඉතින් ඒ සතුටේ කොටස්කාරයෙක් විදිහට මමත් ඉඳීම ගැන මම සෑහෙන සතුටු වෙනවා. මේ හරි පුතේ මනම් විශේෂයෙන්ම ආයිසරයක් මතක් කරන්න ඕන.
තේජානිගේ අම්මා තාත්තා ඒ වගේම පොඩි කාලේ ඉඳලම උගන්වපු ගුරුවරු ඒ වගේම විශේෂයෙන්ම මතක් කරනවා විසාකා විද්‍යාලය තේජානි කිව්වා වගේම එදා මට රිසල්ට්ස් කියන්න ආපු දවසෙත් ඒක විශේෂයෙන්ම කිව්වා සමහරද ඒ කියන්නේ අන්තිම වෙනකන් ඉස්කෝලේ අනිකේ තියෙන වටිනකම අන්තිම වෙනකන් ඉස්කෝලේ ගියාම ඉස්කෝලේ ටීචර්ස්ලා දෙන සපෝට් එකත් එක්ක Tamanට ඕන ප්‍රැක්ටිකල්ස් ටික අන්තිම වෙනකන් කරලා දෙනවා කියලා කියන්නේ දරුවෙකුට ඉතින් ඊට වඩා දෙයක් නැහැ. එතකොට ඉස්කෝලේ ලැබුණ සපෝට් එක ඒ වගේම අනිත් සබ්ජෙක්ට්ස් උගන්වපු සියලුම ගුරුවරු ඒ හැමෝමත් එක්ක විශේෂයෙන්ම තේජානිට සුබ පතනවා ඉදිරි අනාගතයේ වෙනුවෙන් අපිට දැන් තව වැඩ තියෙනවා ඒ ලෙවල්ස් වුණාට වැඩ ඉවර නැහැ මොකද අපි බයෝ ඔලිම්පියාඩ් එකට ලෑස්ති වෙනවා දැන් ඒ වැඩ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ බොහොම පිං එහෙනම් අංගිලා මල්ලිලාට කතා කරාට බොහොම ස්තුතියි අපි දවසක ආයි හමු වෙමු excuse me sir. මට තව දෙයක් කියන්න ඕනේ. ඉතින් සර්ටත් අතර විශේෂයෙන් ස්තුති වෙන්න ඕනේ. මොකද සර්ගෙන් ඒ ලැබුණු මොටිවේෂන් එකත් ලොකු දෙයක්. මොකද සර් පන්තියේදී සමහර දවස්වලදී කියන දේවල් වලට ගොඩක් බය හිතෙනවා සහ ගොඩක් දුක හිතෙනවා වැඩ කරන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ එහෙම කියලා. ඒ වගේම සර් සිලබස් එක වගේම ඊට වඩා ගොඩක් දේවල් අපිට කියලා දුන්නා. ඔලිම්පියාඩ් එකටත් සර් උගන්වපු විදිහෙන් ලොකු සපෝට් එකක් ලැබුණා. ඉතින් සර්ට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අවුරුදු දෙකමාර පුරාවටම උගන්වපු හැම දෙයකටම වගේම අද මේ අවස්ථාව ලබා දුන්නට. හරි පුතේ බොහොම ස්තුතියි බොහොම පිං අපි නැවත දවසක හමු වෙමු එහෙනම් හරි Thank you sir. හරි එහෙමනම්